අපේ පාඩම කියන්නේ ගණිත පාඩම් මාලාවක්. ඒකෙන් කොටසක් තමයි අද අපි ඉගෙන ගන්න සූදානම් වන්නේ. ආයිත් මතක් කිරීමක් වුණත් කියන්න තියෙන්නේ පාඩම ප්‍රසිද්ධ කරන්නේ මගේ ආදරණීය පියා මතක් කරලා. අපේ පියා මටත් මගේ සහෝදරයින්ටත් උගන්වපු ගණිත පාඩම් නිසා අපි හැමෝම ලෝකෙ ලොකු රස්සා කරන්නේ. අද අපේ පාඩම ත්‍රිකෝණමිතිය පළමු පාඩමයි. මේ යටතේ උගන්වන විදිය පරණ ක්‍රමයටයි. එහෙම උගෙන ගැනීමෙන් මහත් ප්‍රයෝජනයක්වත් වෙන නිසායි මම පරණ විදියට උගන්වන්න තීරණය කළේ. පසුව කරන ත්‍රිකෝණමිතිය පාඩමකින් අලුත් ක්‍රමයට උගන්වනවා ඛණ්ඩාංක ජ්‍යාමිතිය පාඩමෙන් පස්සේ. ත්‍රිකෝණයක සම්මත නාමකරණයන්. මූලික ජ්‍යාමිතිය පිළිබඳ දැනීමක් ඇතැයි සිතනවා. ත්‍රිකෝණයන ABCයි සිතන්න. අකුරු ලියවෙන්නේ වාමාවර්තවයි. දක්ෂිනාවර්තව නොවේ. ලුහුඬින් කෝණ CAB සමානයි කෝණය A. කෝණය ABC කොටින් කෝණය B හැටියට හඳුන්වනවා. BCA කෝණය කොටින් C හැටියට හඳුන්වනවා. පාද BC පාද A ශීර්ෂයට ප්‍රතිවිරුද්ධයෙන් තියෙන නිසා සිම්පල් A අකුරෙන් දක්වනවා. CA ඒ වගේම සිම්පල් B සහ AB පාද සිම්පල් C වශයෙන් හඳුන්වනු ලබනවා. සමරූපී ත්‍රිකෝණ. මේවා ගැන ඔබ දැනටත් දන්නවයි කියලා හිතනවා. ABC හා PQR යන ත්‍රිකෝණවල පිළිවෙලින් A කෝණය සමානයි P කෝණයට, B කෝණය සමානයි Q කෝණයට හා C කෝණය සමානයි R කෝණයට නම් AB බෙදීම PQ සමාන වෙනවා. BC බෙදීම QR සමාන වෙනවා. CA බෙදීම RP නිසාම AB බෙදීම BC සමානයි PQ බෙදීම QR. BC බෙදීම CA සමානයි QR බෙදීම RP හා CA බෙදීම AB සමානයි RP බෙදීම PQ. මොකක්ද ගන්න නිගමනය? සමරූපී ත්‍රිකෝණවල එක් ත්‍රිකෝණයක පාදක අතර අනුපාත අනිත් ත්‍රිකෝණයේ අනුරූප පාද දෙක අතර අනුපාතයට සමාන වෙනවා. ඍජුකෝණී ත්‍රිකෝණය. එක් කෝණයක් ඍජුකෝණයක් වන ත්‍රිකෝණය ඍජුකෝණී ත්‍රිකෝණයක් ලෙස හඳුන්වනු ලබනවා. දැන් පෙරෙන ත්‍රිකෝණයේ C කෝණය ඍජුකෝණය. ආනතිය දක්වන කෝණයද θ. C ඍජුකෝණයට සම්මුඛව ඇති පාද කර්ණය ලෙස නම් කරනවා. ආනතිය දක්වන කෝණයට සම්මුඛව ඇති පාද සම්මුඛ පාදය ලෙස නම් කෙරේ. ආනතිය දක්වන කෝණය හා එක්ව ඇති පාද බද්ධ පාදය ලෙස නම් කරනවා. ඍජුකෝණී සමරූපී ත්‍රිකෝණ. ABC හා PQR ත්‍රිකෝණ සමරූපී නිසා CA බෙදීම AB සමානයි RP බෙදීම PQ. ඒ වගේම BC බෙදීම AB සමානයි QR බෙදීම PQ හා CA බෙදීම PC සමානයි RP බෙදීම QR. එම නිසා ඍජුකෝණී ත්‍රිකෝණයක නියත එක් කෝණයක් කියන්නේ ABC කෝණය සමානයි θ සදා කෝණයට සාපේක්ෂව පහත අනුපාත නියත වෙනවා. එකක් තමයි සම්මුඛ පාදය බෙදීම කර්ණය සමානයි CA බෙදීම AB. අපි මේ අනුපාතයට නමක් දෙමු. ඒක තමයි sin. ඊළඟ එක තමයි බද්ධ පාදය බෙදීම කර්ණය සමාන වෙනවා BC බෙදීම AB. දෙන නම cos. ඊළඟ අනුපාත සම්මුඛ පාදය බෙදීම බද්ධ පාදය සමානයි CA බෙදීම BC. අනුපාතයේ නම tan. ත්‍රිකෝණමිතික අනුපාතවල විලෝම. දැන් පෙනෙන ABC ඍජුකෝණී ත්‍රිකෝණය ගැන අවධානය යොමු කරන්න. විලෝම අනුපාත සහ ඒවාට දෙන නම් ගැන සැලකිලිමත් වෙමු. එක බෙදීම sin θ සමානයි කර්ණය බෙදීම සම්මුඛ පාද සමානයි AB බෙදීම CA සමානයි cosec θ. එක බෙදීම cos θ සමානයි කර්ණය බෙදීම බද්ධ පාද සමානයි AB බෙදීම BC සමානයි sec θ. එක බෙදීම tan θ සමානයි බද්ධ පාදය බෙදීම සම්මුඛ පාද සමානයි BC බෙදීම AB සමානයි cot θ. කෝණයක ත්‍රිකෝණමිතික අනුපාත
ඉහත දර්ශන අනුව දී ඇති තීටා කෝණයකට ආශ්‍රිතව sin cos හා tan යන ත්‍රිකෝණමිතික අනුපාත සෙවිය හැක. එම කෝණයේ අගයට සමාන කෝණයක් සහිත ඍජුකෝණී ත්‍රිකෝණයක් නිර්මාණය කොට අදාළ පාද අතර අනුපාත සෙවීමෙන් ත්‍රිකෝණමිතික අනුපාත සෙවිය හැක. ත්‍රිකෝණමිතික අනුපාතවල කෙටි හා දිග නම් පෙනෙන වගුවේ ත්‍රිකෝණමිතික අනුපාතවල විස්තර දැක්වේ. පැරණි සිංහල නම් තිබුණ බව සලකන්න. වීඩියෝවේ ප්‍රගමනය නවතා හොඳින් පිරික්සන්න. sin හා cos යන ත්‍රිකෝණමිතික අනුපාත අතර සම්බන්ධය. ABC ඍජුකෝණී ත්‍රිකෝණය කෙරෙහි අපි අවධානය යොමු කරමු. ජ්‍යාමිතියේ පයිතගරස් ප්‍රමේය අනුව කර්ණයේ වර්ග සමාන වෙන්නේ සම්මුඛ පාදයේ වර්ග සහ බද්ධ පාදයේ වර්ගයේ එකතුවයි. එනම් BC වර්ගය දන CA වර්ග සමාන වෙනවා AB වර්ග. අපි සමීකරණයේ දෙපැත්තම AB වර්ගයෙන් බෙදපුවහම BC බෙදීම AB සම්පූර්ණ වර්ග ධන CA බෙදීම AB සම්පූර්ණ වර්ග සමාන වෙනවා AB බෙදීම AB සම්පූර්ණ වර්ගය කියන්නේ එකයි. BC බෙදීම AB සම්පූර්ණ වර්ගය කියලා කියන්නේ BC බෙදීම AB වැඩි කිරීම BC බෙදීම AB. එකතු වෙනවා CA බෙදීම AB වැඩි කිරීම CA බෙදීම AB. සමාන වෙනවා එකට. ඒ කියන්නේ cos θ වැඩි කිරීම cos θ ධන sin θ වැඩි කිරීම sin θ සමානයි එකයි. cos θ වැඩි කිරීම cos θ ලියන්නේ කොහොමද? cos θ සම්පූර්ණ වර්ගය කියලාද? සම්මත cos වර්ගය θ කියලා කියන්නේ. එසේමයි sin θ වැඩි කිරීම sin θ කියලා ලියන්නේ sin වර්ගය θ කියලා. මේ ආකාරයටමයි අනෙකුත් ත්‍රිකෝණමිතික අනුපාතවල ලියවෙන ආකාරය ගැන සැලකිලිමත් වන්න. ABC කෝණය θ නම් CAB කෝණය සමානයි අනුවරිණ θ. එම නිසා sin CAB සමානයි BC බෙදීම AB සමාන වෙනවා cos ABC. ඒ කියන්නේ sin අනුවරිණ θ සමාන වෙනවා cos θ වල. ඒ ආකාරයටම පෙන්විය හැකි cos අනුවරිණ θ සමානයි sin θ වලට. ත්‍රිකෝණමිතික අනුපාත අතර සම්බන්ධකම්. ABC ඍජුකෝණී ත්‍රිකෝණයේ sin θ බෙදීම cos θ යන අනුපාත එක සමාන වෙනවා sin θ කියන්නේ CA බෙදීම AB cos θ කියන්නේ BC බෙදීම AB. ලවයත් හරයත් සුළු කරපුවාම අපට ලැබෙන්නේ CA බෙදීම BC. නමුත් ඒකේ අගය සමාන වෙනවා tan θ වලට. එම නිසා sin θ බෙදීම cos θ සමානයි tan θ. ඒ ආකාරයෙන්ම cot θ සමානයි cos θ බෙදීම sin θ බව පෙන්වන්න පුළුවන්. ඒ වගේම cot θ සමානයි BC බෙදීම AB සමානයි tan CAB කෝණයට. ඒ කියන්නේ tan අනුවරිණ θ වලට. ඒක සමාන වෙනවා එක බෙදීම tan θ. එමෙන්ම cos වර්ගය θ දන sin වර්ගය θ සමානයි එක නිසා සමීකරණයේ දෙපැත්තම cos වර්ගය θ වලින් බෙදීමෙන් අපට ලැබෙන්නේ වම් අත පැත්තේ එක ධන sin වර්ගය θ බෙදීම cos වර්ගය θ. දකුණු අත පැත්තේ අපිට තියෙන්නේ එක බෙදීම cos වර්ගය θ. එක ධන sin θ බෙදීම cos θ වැඩි කිරීම sin θ බෙදීම cos θ සමානයි එක බෙදීම cos θ වැඩි කිරීම එක බෙදීම cos θ. උත්තරය අපට ලැබෙන්නේ එක ධන tan වර්ගය θ සමානයි sec වර්ගය θ. ඒ ආකාරයෙන්ම එක ධන cot වර්ගය θ සමානයි cosec වර්ගය θ බව පෙන්වන්න පුළුවන්. අභ්‍යාසය. පෙනෙන වගුවේ වම් තීරුවේ ඇති රාශියට සමානව ඇති අග ඊළඟ තීරුවල උඩින් ඇති රාශිය උක්ත කොට දෙන ප්‍රකාශ අනුරූප කොටුකට දැක්වේ. ඔබ මේ ප්‍රකාශ අභ්‍යාසයක් ලෙස සත්‍යාපනය කරන්න. වීඩියෝවේ ප්‍රගමනය නවතා හොඳින් පිරික්සන්න. අංශක 45 ත්‍රිකෝණමිතික අනුපාත. ABC ත්‍රිකෝණයේ බද්ධ පාදයේ දිග x යයි සිතමු. ABC කෝණය අංශක 45 නම් මේ කියන්නේ
රේඩියන් පයි බෙදීම 4 ග්‍රැඩ් වලින් මනිනවා නම් ග්‍රැඩ් 50යි. CBA කෝණයත් අංශ 45යි. ඒ වගේම BC සමානයි CA සමානයි x. AB වල දිග සමාන වෙන්නේ මූල 2යි x. මේක පයිතගරස් ප්‍රමේය ආධාරයෙන් සොයා ගන්න පුළුවන්. එම නිසා sin 45 සමාන වෙන්නේ CA බෙදීම AB සමානයි x බෙදීම මූල 2යි x සමානයි 1 බෙදීම මූල 2. ඒ වගේම cos 45 සමානයි BC බෙදීම AB සමානයි x බෙදීම මූල 2යි x සමානයි 1 බෙදීම මූල 2. tan 45 සමානයි CA බෙදීම BC සමානයි x බෙදීම x සමානයි 1ට. ඒ වගේම ඉතුරු අනුපාත ගත්තාම cot 45 සමානයි 1යි, sec 45 සමානයි මූල 2 සහ cosec 45 සමානයි මූල 2. අංශක 60 හා 30 ත්‍රිකෝණමිතික අනුපාත. PQR යනු සමපාද ත්‍රිකෝණයකි. S QR හි මධ්‍ය ලක්ෂයයි. QS සමානයි x නම් PQ ඒ වගේම QR හා RP හි අග 2x ද PQR සමානයි PQS සමානයි අංශක 60යි. PS සමානයි වර්ගමූල PQ වර්ග වෙන QS වර්ග. ඒ පයිතගරස් ප්‍රමේය ඇසුරෙන්. ඉතින් අගය සමාන වෙනවා 2x වල සම්පූර්ණ වර්ගයෙන් x වර්ගය අඩු කරපුවාම එන අගේ වර්ගමූලයට සමාන වෙන එතකොට වර්ගමූල 3යි x. SPQ කෝණය සමානයි අංශක 90 රින PQS කෝණය සමානයි අංශක 90 රින 60 සමානයි අංශක 30. දැන් වගුවේ ඇති අනුපාත හොඳින් පරීක්ෂා කර බලන්න. අංශක 60 sin අගයත් අංශක 30 cos අගයත් වෙන්නේ SP බෙදීම PQ. සමාන වෙනවා වර්ගමූල 3 බෙදීම 2ට. ඒ වගේම අංශක 60 cos අගයත් අංශක 30 sin අගයත් සමාන වෙන්නේ QS බෙදීම PQ. සමාන වෙනවා භාගයට. tan අංශක 60 cot අංශක 30 එකම අගය වෙන්නේ SP බෙදීම QS. සමාන වෙනවා වර්ගමූල 3ට. cot 60 tan 30 අගය වෙන්නේ 1 බෙදීම වර්ගමූල 3. sec 60 cosec 30 අගය වෙන්නේ 2යි. cosec 60 sec 30 අගය වෙන්නේ 2 බෙදීම වර්ගමූල 3. අංශක බිඳුව හා අංශක 90හි ත්‍රිකෝණමිතික අනුපාත. ABC ත්‍රිකෝණයේ ABC කෝණය ශුන්‍ය නම් CA සමානයි ශුන්‍ය වේ. එවිට AB සමානයි BC වේ. එම නිසා sin අංශක බිඳුව කියන්නේ සමාන වෙන්නේ CA බෙදීම AB සමානයි බිඳුවට. cos අංශක බිඳුව කියන්නේ BC බෙදීම AB සමානයි 1ට. tan අංශක බිඳුව කියන්නේ CA බෙදීම BC සමානයි බිඳුව. ABC සමානයි අංශක 90 නම් BC ශුන්‍ය වේ. එවිට AB සමානයි CA වේ. sin අංශක 90 කියන්නේ CA බෙදීම AB සමානයි 1ට. cos අංශක 90 කියන්නේ BC බෙදීම AB සමානයි ශුන්‍යයි. tan අංශක 90 කියන්නේ CA බෙදීම BC සමානයි අනන්තයයි. ඒකේ ගණන් කරන්න තාමත්ම විශාල සංඛ්‍යාවක් ශූන්‍යයෙන් බෙදෙන නිසා. විලෝම අනුපාතය අනුව ගණනය කළ හැකියි. මෙතෙක් ගණනය කරන ලද අනුපාත වගුවේ දැක්වෙන පරිදි වේ. වීඩියෝවේ ප්‍රගමනය නවතා හොඳින් පිරික්සන්න. ත්‍රිකෝණමිතියට තේරුම. ත්‍රිකෝණමිතිය කුමකටද? ප්‍රධාන අරමුණ මැනීමට උපකාර වීම. කවර ආකාරයෙන්ද? ළඟා වී මිනුම කිරීමට නොහැකි අවස්ථාව. කෙසේද? කොහොමද? මතු උදාහරණය බලන්න. දැන් පේන්න පටන් ගන්න උස ගොඩනැගිලි. AB කියන්නේ ඒකේ උස. උසට හරියන ලණුවක් සල්ලි දීලා ගන්න. ප්‍රායෝගිකව උස කෙලින්ම මනින්න පුළුවන්ද? අපොයි කොහොමවත් බෑ. ඊ පොළවේ පිහිටි ලක්ෂ.
E සිට B දෙසට යද්දී C හා D ලක්ෂණ හම් වේ. CD දුර, ACB කෝණය, ADB කෝණය යන කෝණවල අගයන් මැනලා දැනගන්න. දැන් AB උස ගණනය කරන්න පුළුවන්. දැන් ප්‍රශ්නය විසඳමු. තත්ත්ව CD සමානයි සිම්පල් D. ACB කෝණය සමානයි ඇල්ෆා. ADB කෝණය සමානයි බීටා. සෙවිය යුක්ත AB දිග එක HI සිතමු. විසඳීම. cot alpha සමානයි CB බෙදීම H. cot beta සමානයි DB බෙදීම H. එම නිසා cot alpha ඍණ cot beta සමානයි CB ඍණ DB බෙදීම H සමානයි D බෙදීම H. එම නිසා H සමානයි D බෙදීම cot alpha ඍණ cot beta. දුරක සිට මිනුම් කරන ආකාරය මෙයින් පැහැදිලි වෙනවා. මෙම වීඩියෝවේ ප්‍රගමනය නවතා පෙනෙන අභ්‍යාසයට විනාඩි 10ක කාලයක් තුළ උත්තර සපයන්න. අභ්‍යාසවලට උත්තර ලුහුඬින් දී ඇති ප්‍රශ්නය සමග පිළිතුරක් සපයා ඇත. පළමු ප්‍රශ්නයේ පළමු කොටස. වර්ග දෙකක අන්තරයක සාධක හතරවන බල දෙකක අන්තරයට ආදේශ කිරීමෙන් එක ලැබේ. cos වර්ග ඇල්ෆා දන sin වර්ග ඇල්ෆා හි අගය එක වේ. ඒ අනුව අවශ්‍ය උත්තරය ලැබේ. පළමු ප්‍රශ්නයේ දෙවෙනි කොටස. ඝන දෙකක ඓක්‍යවල සාධක 6 වන බල දෙකක ඓක්‍යයට යෙදීමෙන් දෙක ලැබේ. cos වර්ග ඇල්ෆා දන sin වර්ග ඇල්ෆා හි අගය එක නිසා cos 6 බලය ඇල්ෆා දන sin 6 බලය ඇල්ෆා සමානයි cos 4 වෙනි බලය ඇල්ෆා ඍණ cos වර්ග ඇල්ෆා sin වර්ග ඇල්ෆා ධන sin 4 වෙනි බලය ඇල්ෆා එක සමානයි s කියලා අපි ගන්නවා. ඒක තුන්වෙනි සමීකරණය ලෙස අපි නම් කරනවා. sin වර්ග ඇල්ෆා සමානයි 1 ඍණ cos වර්ග ඇල්ෆා කියන එක යෙදීමෙන් s වලට අගය 1 ඍණ 3යි cos වර්ග ඇල්ෆා ධන 3යි cos 4 වෙනි බලය ඇල්ෆා යන්න ලැබෙනවා. එසේම cos වර්ග ඇල්ෆා සමානයි 1 ඍණ sin වර්ග ඇල්ෆා යෙදීමෙන් s වලට 1 ඍණ 3යි sin වර්ග ඇල්ෆා ධන 3යි sin 4 වෙනි බලය ඇල්ෆා බව පෙන්වන්න පුළුවන්. දිස්වන්න හොඳින් අධ්‍යයනය කිරීමෙන් පළමු ප්‍රශ්නයේ තුන්වන කොටසට උත්තර පෙනෙන පරිදි බව වටහාගත හැකිය. මෙහිදී sec වර්ග ඇල්ෆා ඍණ tan වර්ග ඇල්ෆා සමානයි 1 යන්නද වර්ග දෙකක අන්තරය ප්‍රයෝජනයටගෙන sec ඇල්ෆා ධන tan ඇල්ෆා එක බෙදීම මූල දෙක ඍණ එක බව පෙන්විය හැකිය. පෙන්වා ඇති පරිදි ලවයක් හරයක් මූල දෙක ධන එක යන්නෙන් ගුණ කිරීමෙන් අදාළ අග ලබාගත හැකිය. දී ඇති ප්‍රශ්නයට පෙනෙන උත්තරය පැහැදිලි විය යුතුය. වීඩියෝවේ ප්‍රගමනය නවතා හොඳින් පිරික්සන්න. දී ඇති ප්‍රශ්නයට පෙනෙන උත්තරය පැහැදිලි විය යුතුය. වීඩියෝවේ ප්‍රගමනය නවතා හොඳින් පිරික්සන්න. ප්‍රශ්නය අවධානයෙන් කියවන්න. දැන් පිහිටි පොළොව පෙනේ. එහි ගොඩනැගිලි දෙක දල රූප සටහනක් ලෙස පෙනෙන පරිදි වේ. ඒ දෙක අතර දුර d ලෙස ගනිමු. තට්ටු දෙකක් අතර දුර මීටර් 4ක් වේ. ඉහළ මහලේ සිටින විට යාබද ගොඩනැගිල්ලක මුදුන පහතින් පිහිටා ඇත්තේ සිරස්ව පහතින් ඇති දිශාවට අංශක 30ක ආනතිකයෙන් ඇති දිශාවකිනි. තට්ටු 10ක් බැස්ස පසු
මුලින් කී යාබද ගොඩ නැගිල්ලේ මුදුන ඉහළින් පිහිටා ඇත්තේ සිරස්ව ඉහළින් නැතිර දිශාවට අංශක 45ක ආනතියකින් නැති දිශාවකිනි. එහිට දැස ඇති මුළු උස 10 වැඩි කිරීම 4 සමානයි මීටර් 40. එය d වරක් කොට් 30 ධන කොට් 45ට සමාන වේ. එනම් d වරක් මූල 3 ධන 1ට සමාන වේ. එම නිසා දීහි අග දැක්වෙන පරිදි ගණනය දිස්වේ. ඉතිහාසගත කරුණු ත්‍රිකෝණමිතිය යන වදනය සැකැස්ම ත්‍රිකෝණ සහ මිනුම යන වචන වලින් සැකසී ඇත. මෙයට ග්‍රීක සම්භවයක් ඇත. ත්‍රිගොන් හෙවත් ත්‍රිකෝණ සහ මෙට්‍රො හෙවත් මිනුම යන වචන වලින් එක්ව ත්‍රිකෝණමිතිය හෙවත් ත්‍රිගනෝමෙට්‍රි සෑදී ඇත. ත්‍රිකෝණමිතිය එලි දැක්වීම ආදි ග්‍රීක විද්වතෙකු වන හිපාකස් වෙත ගෞරවය පිරිනැමේ. එහෙත් ඊට ඉපැරණි ශිෂ්ටාචාරවල භාවිතයට ගෙන ඇත. ආදි ශ්‍රී ලංකාවේද වාරි කර්මාන්තයේ උදෙසාද භාවිත වූ බව පෙනේ. සයින් හා කොස් යන අනුපාතවලට යුත හා වියුත යන නම් යෙදුනි. යෝධ ඇලෙහි ආනතිය සත්පුමට අඟල් 6 ලෙස සැලකේ. ත්‍රිකෝණමිතිය මිනුමට ඉවහල් වන නිසාම රටක පැවැත්මේ අංගයක් යයි කීම වරදක් නොවේ. මගේ විද්‍යුත් තැපෑල් ලිපින ඉහතින් දැක්වේ. පැන සියල්ල එයට යොමු කරන්න. ඉතා ඉවසීමෙන් මෙම පාඩම සවන් දීමට ඉමහත් ස්තුතිය පළ කරමි.